ඇත්තරම මේ කසුන් මේක ඩිස්ක්‍රයිබ් කරගෙන යද්දී මටත් ඉතිං ඒ මතකයන් ටික ආපහු ආවා ඒ දවස් ටිකේ. What I was missing, the culture and the vibe, the association we had. Full role shift වගේ රෝල් එකක් ෂිප්. වෙනවා first. Yes. You stay home and then all of a sudden you feel like, all right, wife is going to work now, you're staying home, you take care of Exactly. kids, you start in my case I started cooking even. හරිද? ඇත්තටම මේකේ මේ ඇත්ත පැත්ත පේන්න ගත්තා කොච්චර struggle එකක් wife ලා කරනවද කියලා ඉවර වෙලා අපිට තේරිච්ච නැති කතාවක් නේ. අපි ඉතින් අර we were, our eyes were blinded by the ranks and the responsibilities. එම්ප්ලොයිමන්ට් එකක් කියන එක ගැන අපි කෑ කරන්න ඕනේ. ඇත්තටම අර ඉනිෂියල් ඩිස්කෂන් එකෙත් අර ශාම් කියපු ඒ පොයින්ට් එකට මම කැමතියි. මොකද එයාගේ කැරියර් එක එයා ඉස්සරහට යනවා නම් එයා ප්‍රොෆෙෂනලි ක්වොලිෆයි කරන්න මං හිතනවා රෙස්පොන්සිබිලිටි එකක් නෑ එයා ෆෝස් එකට. ප්‍රශාන්ත දැන් අපි එකතු වෙලා ඉන්නවා මේ රාජකාරී වැඩකට එකතු වුණා මේ ඒ හින්දා අපේ පසුගිය සාකච්ඡා කොටසේ ඉන්න බැරුණා. නමුත් දැන් ආයෙ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සර් again welcome back. මේ අපි Thank you. අතට පොඩි ටිකක් කතා කරේ මේ අර ඉන්ස්ටිටියුෂනල් සපෝට් එක. ඒක ඇත්තටම එක්ස්ටෙන්ඩඩ් ඩිස්කෂන් එකකට ගියා. ඉන්ස්ටිටියුෂනල් සපෝට් එක කියන්නේ ඇත්තටම මිලිටරි එකක් විදිහට අපි කොහොමද සහ ඊට උඩින් ගවර්න්මන්ට් එකක් විදිහට කොහොමද මේ මේ රිටයරිස්ලාට අපිට කතා කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි හතර දෙනා කොහොමද මේ සිටුේෂන් එක ඕවර්කම් කරේ කියන එක කියලා සර්. මේ හතර දෙනාගේ යුනික් මේ සිටුේෂන් හතර යුනික් සිටුේෂන් හතරක්. ඉතින් අපි එතන එක වැදගත් වෙයි කියලා කොහොමද මේ කවුරු ඉස්සරහට එළියට එන්න කට්ටියට විශේෂයෙන්ම හොඳ පිටුවහලක් වෙයි කියලා ඒ ගන්න අදහස් දැනගන්න අපි ෂෙයා කරොත් සර්. ඇත්තටම මේ කිව්වොත් මම මේක ඕවකම් කරපු විදිය ගැන සහ මම මට මේ ප්‍රොසෙස් එක ආයි කරන්න වුණොත් මම මේක කොහොමද කරනවා නම් කරන්නේ කියන එක ගැන පදනම් වෙලා මම කියන්නම්. ප්‍රධානම දේ එළියට යනවා නම් හමුදාවෙන් ඒක තමුන් දැනගන්න ඕනේ මේ ගන්නේ ජීවිතේ ගන්න පුළුවන් ලොකුම කඩයිම් කීපය කියන්නේ ලොකුම ජම්ප්ස් කීපෙන් එකක්. මේ වගේ තව ජීවිතේ තීරණාත්මක හැරවුම් අවස්ථා බොහොම කීපයක් ඉන්නේ මේ එයින් එකක්. ඉතින් මේක නිකන් තවත් හරි මං දමල ගහලා යනවා කියන එක නෙමෙයි. එතකොට තව ගොඩක් මිස්කන්සෙප්ෂන්ස් තියෙනවා අපේ කට්ටිය අතර. ආරයිට් එළියට ගියාට පස්සේ මට ඕන දෙයක් කරනකොට මං හරි නිදහස් කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඇත්තටම එළියට ගියාට පස්සේ අපි නිදහස් වෙනාට වඩා අපේ තිබ්බ අර වටේ තිබ්බ ප්‍රොටෙක්ෂන් එක නැති වෙලා අපි නිකන් සමාජයේ හැම පැත්තටම එක්ස්පෝස් වෙන එකක් තමයි තියෙන්නේ. ඇත්තටම හරි ඉන්සිකියර් ෆීලිං එකක් එනවා. ඉතින් මේවා ඔක්කොම දැනගන්න ඕනේ. තම රිටයර්මන්ට් රික්වෙස්ට් එකට අස්සන් ගහන මොහොතේම මේ රියැලිටි එක තේරුම් ගන්න ඕනේ. ඉතින් රියැලිටි එක තේරුම් අරගත්තාම ඒ දවසට ෆේස් කරන්න ලේසි. රිටයර්ඩ් ඒ කියන්නේ ඒ ඩේ එක D-day +1 දවසට මොකද්ද කරන්න කියන එක කලින්ම ප්ලෑන් කරගෙන ඉන්න. රිටයර් වුණාට පස්සේ කල්පනා කරන්න එපා මම දැන් මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට too late. ඊට කලින් තමුන් ප්ලෑන් කරගෙන ඉන්න මොකද්ද කරන්න යන්නේ කියලා. රයිට්. බ්‍රේක් එකක් ගන්නවා නම් මම කොච්චර දවසකට බ්‍රේක් එකක් ගන්නවද? එතනින් පස්සේ මම මොකද්ද කරන්නේ? ඒ ඔක්කොම ප්ලෑන් කරගෙන ඉන්න. ඉස්සරහට තමුන්ට යන්න පාරක් පේනකොට ඔය එන ડિප්‍රෙෂන් සහ එන යාර ලොස්ට් ෆීලිං එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. ඇත්තටම අර ඩිප් එක ඕවර්කම් කරපු දේවල් වලින් මම ඉගෙන ගත්තේ ඔන්න ඔය ටික තමයි. මම මේකට ප්‍රිපෙයාර් වෙච්ච විදිහ සමහරක් වෙලාවට හිතනවා ඒක නෙමෙයි හොඳම විදිහ කියලා. දැන් ආයෙ පස්සේ හැරලා බලනකොට මට ඊට වැඩි දෙයක් කරන්න තිබ්බ නේද කියලා. මම ඉතින් අතරම ගෙදර වැඩවලට එන්ගේජ් වුණා. රෂාම් කියපු එකටත් මම එකඟ වෙනවා. අපි ගිහිල්ලා මෙතන රෙස් කරන්න යනවා කියලා කිව්වට ඇත්තට මෙතන ගිහිල්ලා රෙස් කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. මොකද අපි ගොඩක් කාලයක් අර ෆැමිලි එකත් එක්ක තියෙන අර ලොකු එන්ගේජ්මන්ට් එකක් ඇත්තටම තිබ්බේ නැහැ අපේ. අපි හැමෝම පිළිගන්න ඕන. ඉතින් එහෙම වෙනකොට අපි ඒ එන්ගේජ් වෙනකොට එතකොට ෆැමිලි එකේත් එක්ක එන්ගේජ් වෙනකොට ඇත්තටම අපිට වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ඔක්කොම අලුත් දේවල් අපිට. ඒවා අපිට ෆෝකස් කරන්නවත් ෆෝසින් කරන්නවත් අමාරුයි. කලින් කතා කරපු ඔය සෙකන්ඩ් නෙක්ස්ට් එම්ප්ලොයිමන්ට් එක කියන එක. ඒකත්
මගේ නෙක්ස්ට් එම්ප්ලොයිමන්ට් එක කියන එක මම එළියට එන්නකොටම ලෑස්ති කරගෙන ආවට ඒකත් සමහර හේතු නිසා කාලෙන් කාලයට පස්සට යනකොට එතකොට ඒක ඊට වැඩිය මෙන්ටල් ප්‍රෙෂර් එකක් වුණා මට පෞද්ගලිකව. මොකද මම යන්න හිටපු තැන ඒක හැමතිස්සම ඩ්‍රැග් වෙනවා ඒක කිසිම ඒක ෆයිනලයිස් වුණේ නැහැ. ඊට පස්සේ අපේ ඔළුවට එනවා අපි ඉන්සිකියෝ කියන ගතිය. ඉන්සිකියුරිටි කියන එක. මොකද මෙහෙම ප්‍රශ්නයක් ගුවන් හමුදාවේ ඉන්න කාලය තුලදීම අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අපි ඉන්සිකියෝ නැහැ. අපි සිකියෝ. කවුරු කොහොම කිව්වත් අපි මාර සිකියුරිටි එකක් තිබ්බා. සෝෂලි සහ ෆයිනෑන්ෂලි for everything. ඒක ඇත්තටම මේ හැබැයි කොවිඩ් කාලේදී හොඳටම මේ එක ප්‍රෝ වුණා. මොකද අපි දැක්කා වටේ හිටිය එම්ප්ලොයිමන්ට් සිකියුරිටි කියන එක වැදගත්කම මේ අපේ ජොබ් එකේ නේද? ඔව් ඔව් ඒක තියෙනවා. හැබැයි එළියට ගිහිල්ලා අර විදිහට යනකොට එතකොට ඊට පස්සේ මට ෆේස් කරන්න වෙච්ච ඒ ස්ට්‍රෙස් එක තමයි මෙන්ටල් ස්ට්‍රෙස් එක තමයි මේ ජොබ් ඉන්සිකියුරිටි කියන එක. අපි ගාව හැමතිස්සෙම බෑකප් එකක් තියෙන්න ඕනේ. even now on දැන් උනත් ඒ ඉන්සිකියුරිටි එක තියෙනවා මට හෙට මට මොකද වෙන්නේ කියන එක. හරිද? ලබන සතියේ මොකද වෙන්නේ? ලබන මාසේ මොකද වෙන්නේ? මම දිගටම මේ කම්පැනි එකේ ඉන්නවද නැත්නම් වෙන තැනකට යනවද? යනවා නම් කොතෙන්ටද යන්නේ? කොහොමද කරන්නේ? මේකට අපි මෙන්ටලි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. ඇත්තටම අපි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ අන්න ඒ ඉන්සිකියුරිටි එකට. මේ මම කොහොමද එළියට ඇවිල්ලා මගේ මෙන්ටලි එක සහ මගේ සිටුේෂන් එක හැන්ඩල් කරේ කියන එක සහ කවුරු හරි එන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. ශාන්සස් වලට ඇඩ් කරන්න තියෙනවද මේ සම්බන්ධව? හොඳ පොයින්ට් එකක් කතා කරේ. ඒ කියන්නේ ඔගොල්ලෝ මේ කතාව අහන් හිටියට පස්සේ මට තේරුනේ මේ ඒක ඇත්තටම මේ හමුදාවෙන් ඉඳලා ගුවන් හමුදා වේවා ආමි එක වේවා නේවි එක වේවා ඒකේ ඉඳලා එළියට එනකොට ඒ අවුරුදු 20ක් තමන්ගේ ජීවිතේ හොඳම කාලය එතනට කැප කරලා තමයි එළියට එන්නේ. ඉතින් එතන ඉන්ස්ටිටියුෂනල් ට්‍රේනින් එකක් විදිහට මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සෙක්ව කොයි විදිහට ඒ මනුස්සයාට දැන් අවුරුදු 20ක් තිස්සේ ඒ පුද්ගලයා තමන්ගේ රට වෙනුවෙන් හරි තමන්ගේ ආයතන වෙනුවෙන් හරි සේවයක් කරාම එයාගේ ජීවන රටාව එක්තරා විදිහකට තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හුරු වෙච්ච එක මේ මම හිතනවා ඒ ආයතනයට යම්කිසි වගකීමක් තියෙනවා. මේ එළියට යන්න කලින් එයාට චුට්ටක් එක කියලා දෙන්න. මෙන්න මේ වගේ සිනාරියෝ එකකට තමයි ඔයා යන්නේ. ඒ නිසා ඒකට ඔයා මෙන්ටලි ප්‍රිපෙයාර් වෙන්න. මොකද ඒකෙන් මීන් කරන්නේ ඔයා රිටයර් වෙන්න එපා. ඔයා අපිත් එක්ක ඉන්න කියන එක නෙමෙයි. බට් අර රයිට් ඔයා යනවා නම් මෙන්න මේක තමයි ඔයාට ඊළඟ ස්ටෙප් එක. ඔයා ඒකට රෙඩි වෙන්න කියලා වෙලා මාස දෙකක් වගේ පීරියඩ් එකක් අරගෙන එයාට ඒක කියලා දෙන එක. එතකොට මේ ඒක ඇවිල්ලි ඉවරලා විවිධාකාර වෙන්න පුළුවන්. දැන් සමහර කට්ටිය රිටයර් වුණාට පස්සේ ලංකාවේ ඉන්නවා. ඒ ලංකාවේ හිටිය හෝ වේවා වෙන රටකට ආවට පස්සේ මේ සිනාරියෝ එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඒක මට ඒ එක්ස්පීරියන්ස් එක හම්බුණා. දැන් ඒ ප්‍රයිවට් සෙක්ටර් එක වැඩ කරන විදිහ සම්පාත්පසින් වෙනස් නේ අපේ මේ හමුදාවක් වැඩ කරන විදිහට. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ නොලෙජ් එක ස්කිල් එක ගැන මේ එකක් නෙමෙයි. නමුත් ඒක ඇවිල්ලා අර රේල් පාරක් වගේ පාරවල් දෙකක පැරලල් යන දෙයක්. ඉතින් අපි මේ පීල්ලේ ඉඳන් එහා පැත්තේ පීල්ලට පනින්න ඕනේ. ඒක ලොකු ජම්ප් එකක් කියලා තමයි මට තේරෙන්නේ. මේ අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ එක අර සංවෘත මේ රටාවකට පුරුදු වුණාට පස්සේ අපි එළිය කියන එක එච්චර අපිට ඉන්වෝල්ව් වෙලා නැහැ. අපි දැකලා නැහැ. අපි කතා අහලා තියෙනවා විතරයි. ඉතින් අර මේ එහෙම වුණාට පස්සේ මට දෙන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක මම වෙන රටකට ගියාට පස්සේ මට ඒගොල්ලන්ගේ ඒ සෙට් එක වැඩ කරන විදිහට මේ අනුගත වෙන්න සෑහෙන කාලයක් ගියා. ඒක තේරුම් ගන්න. මේක තමයි වර්කින් කල්චර් එක කියලා කියන්නේ. මේක තමයි මෙහෙම තමයි වැඩ කරන්නේ. ඒක හරිය ඉන්ඩිවිජුවලයිස්ඩ්. මම ආවා මම මගේ රාජකාරිය එක කරා මම ගියා කියන එක. ඒක තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. මම ගියාට පස්සේ මම මගේ රාජකාරියත් කළා මගේ රාජකාරියට තා චුට්ටක් එහාට යන්නත් හදනවා. මොකද ඒක තමයි හමුදාවේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අනිත් එක්කෙනාට බැක් කරනවානේ. අනිත් එක්කෙනාට පිට තියාගෙන ඉන්නේ. ඉතින් එතකොට යා නැත්තම් මම හරි මේක ඇදගෙන යනවා කියන අපිට කියලා දුන්නේ ඒකනේ. ඉතින් දැන් වෙන රටකට ආවට පස්සේ එහෙම එකක් නෑ. ඔයාගේ වර්ක් ස්කෝප් එකේ තියෙන එක විතරයි වාඩ කරන්න තියෙනවා. අනිත් අයගේ රාජකාරී ගැන වාට මේ ඉන්වෝල්ව්මන්ට් එකක් නෑ. මොකද ඔයා ඒක කරන්න ගිහලා හදිස්සිය වැරදුනොත් හදිස්සිය ඇක්සිඩන්ට් එකක් වුණොත් හදිස්සිය වෙන මොකක් හරි වුණොත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අර ඒක ඉගෙන ගන්න මට ටිකක් කල් ගියා. මොකද නෑ ඔයාගේ රාමුවෙන් පිටට යන්න එපා. ඔයාගේ රාමුව තුල ඉන්න කියන එක. ඒකයි අනිත් එක ඔය ජොබ් සිකියුරිටි කියන එක. ඉතින්
ලංකාව ගැන මට එච්චර අත්දැකීමක් නෑ. බට් මේ රටවල් වලට ආවට පස්සේ මේ රිඩන්ඩන්සි කියන එක, මිනිස්සුන්ට ජොබ්ස් නැති වෙන එක, ජොබ් සිකියුරිටි එක කොච්චර ලෙවල් එකකට නැද්ද කියන එක ගැන මට සෑහෙන ලොකු අත්දැකීමක් ආවා. ඉතින් ඒ වගේ දේවල් වලට මෙන්ටලි ප්‍රිපෙයාර් වෙන එක හරිම වැදගත්. මොකද මිනිස්සු රිටයර් වෙනවා, රයිට් මම රිටයර් වෙලා ඉවරලා මම රට යනවා. ඒක හරි ලේසි, හරි ලස්සන හීනයක් විදිහට තමයි අපි දකින්නේ. ඒක ලස්සන හීනයක්. ඒක මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක හරියටම හරි. ඒක තමන්ට ඒක චීප් කරන්න පුළුවන්. හැබැයි ඒහා පසුගාමීව ඒකත් එක්ක එකතු වෙලා තියෙන, ඒකත් එක්ක එන අර මේ ගුණා පස්සේ එන කරත්තරෝදේ වගේ මේ ඒකත් එක්ක සෑහෙන දේවල් ගොඩක් එනවා මේ පිටිපස්සේ. ඒ එන්වයරන්මන්ට් එකට හැඩ ගැහෙන එක, ඒ එන්වයරන්මන්ට් එකේ වැඩ කරනකොට ඒ කල්චර් එකට හැඩ ගැහෙන එක, තමාගේ වැඩේ විතරක් තමා කරන්න ඕනේ කියන එක, තමාගේ වැඩේට විතරක් තමා රෙස්පොන්සිබල් වෙන්න ඕනේ කියන එක, තමා කොච්චර ලෙවල් එකකට ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේද කියන එක. දැන් මේ වගේ රටක ඒගොල්ලෝ අහනවා ඔයාට UK working experience තියෙනවද? ඔයා වෙන කොහේ වැඩ කරත්, ඔයා කොච්චර ක්වොලිෆයි වුණත් වැඩන්න, ඔයාට මේ රටේ working experience එකක් තියෙනවා. එතකොට ඔයාට ඒ රටේ working experience එකක් නැත්නම් ඔයාට එතන රස්සාවකට යන්න බෑ. දැන් අපි ආවේ ඉහළ ස්තර සාමාන්‍ය රාජකාරී මට්ටමක ගත්තම අපි සාමාන්‍ය මධ්‍යම ස්තරවල ඉඳන් ආවේ. ඔයා දැන් ඔයා CEO කෙනෙක්, ඔයා නැත්නම් වින් කමාන්ඩර් කෙනෙක්, ඔයාගේ යටතේ ඔයා මිනිස්සුන්ට අන්න දෙන්න පුරුදු වෙලා ඉන්නේ. බට් ඔයා එතනින් මිදිලා මෙතනට ආවට පස්සේ ඔයාට අන ගන්න වෙනවා. ඔයාට එකපාරට බ්ලූ කොලර් මේ වයිට් කොලර් ජොබ් එකක් හම්බුනොත් that's brilliant. ඔයා lucky. ඒත් එහෙම හම්බුනේ නැත්තම් එතකොට ඔයාට හම්බෙන රස්සාව බාර ගන්න වෙනවා. මොකද ඔයාට ෆැමිලි එකක් තියෙනවා, කන්න බොන්න දෙන්න. ඔයාට ළමයි ඉන්නවා, ඒගොල්ලන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒගොල්ලන්ව ඔයා වෙන රටකට ගෙනාවට පස්සේ ඒගොල්ලන්ගේ ඒ රටේ ඒගොල්ලන්ගේ එස්ටැබ්ලිෂ්මන්ට් එක සිකියර් කරන්න ඕනේ. ඒ නිසා මේ මම දැකලා තියෙනවා ගොඩක් කට්ටියට මේ ඒක ලොකු ස්ට්‍රගල් එකක් මේ වගේ රටවල් වලට ආවට පස්සේ. මේ හැඩ ගැහෙන එක මම දැකලා තියෙනවා. හමුදා නිලධාරීන් හෝ වේවා, ඒ විතරක් නෙමෙයි මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා එන මිනිස්සු පවා සමහර විට මේ මිනිස්සු බාර ගන්න රස්සාවල් වල ස්තර මේ මිනිස්සු ලංකාවේ කර ස්තරයට වැඩිය ආත්පසින් වෙනස්. ඒක කරන්න වෙනවා. මොකද Tamante එස්ටැබ්ලිෂ්මන්ට් එක ගන්න. ඉතින් අර මම මේ වෙන රටකට එන කතාවත් එක්ක මම කතා කරන්නේ මේ ඒක මේ කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. යම් කෙනෙක් තමාගේ යාළුවෙක් එත වෙන රටකට ගිහිල්ලා අවුරුදු 20ක් ඒ රටේ ජීවත් වෙලා එයා දැන් මෙතන ඉන්නේ, මම හෙට මෙතනින් ඉවත් වෙලා ගිහිල්ලා අනිද්දා වෙනකොට මට එතෙන්ට යන්න පුළුවන් කියලා තමන් හීනයක් දකිනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මොකද එයා අවුරුදු 20ක් තුල ගත්ත දේ වෙන රටකට ගිහිල්ලා තමන්ට දවසින් දෙකකින් ගන්න බෑ. ඒක ගන්න බෑ කියන එකේ කියන්නේ එතෙන්ට යන්න තමාට අවුරුද්දක් දෙකක් තුනක් ඒක යම් කිසි ප්ලෑන් එකකට ස්ටෙප් බයි ස්ටෙප් තමයි උඩට යන්න වෙන්නේ. ඉතින් ඒකට මෙන්ටලි රෙඩි වෙලා යන්න කියන එක ඉතාම වැදගත්. අනිත් එක තමයි මම දැකපු දෙයක් තමයි මේ දැන් අපි රස්සාවක් කරනකොට මේ ගුවන් හමුදාව තුළ අපිට තිබුණා ඔපරේෂනල් ෆ්‍රීඩම් එකක්. ඔපරේෂනලි අපිට ෆ්‍රීඩම් එකක් දීලා තිබුණා කොහොමද වැඩ කරන්නේ. මම හිතන්නේ අපි ඕගොල්ලෝ මතක එකද අපිට ඔපරේෂනලි වැඩ කරන්න ඒ ඔපරේෂනල් එක්සිකියුෂන් එක කියලා දෙන්නේ how to do කියන එක අපි ඩිසයිඩ් කරගෙන ඔපරේෂනල් එක්සිකියුෂන් එකට ෆ්‍රීඩම් එක. ඊට පස්සේ යම් ඉහළ ස්තරවලට එනකොට එක එක නිලයන් අපිට හම්බෙනකොට අපිට දුන්නා මේ ඩිසිෂන් මේකින් ෆ්‍රීඩම් එකක්. නේ ඒ යම් තාක් දුරක ඒ කියන්නේ අපිට දෙනවා ඩිසිෂන් මේකින් ෆ්‍රීඩම් එක. ඒක එක එක ස්ටේටස් වල එක එක ලෙවල් වල තියෙන්න පුළුවන්. ඊට අමතරව ගුවන් හමුදාව යම් තාක් දුරකට වේවා හෝ නොවේවා අපිට මෙන්ටල් ෆ්‍රීඩම් එකක් දුන්නා. මෙන්ටල් ෆ්‍රීඩම් එකක් කියලා කියන්නේ මේ අපිට දුන්නා to a certain extent disengage කරලා ආපහු re-engage කරන්න පුළුවන් ෆ්‍රීඩම් එක. දැන් අපි නිවාඩුවක් යනකොට කොහේ හරි ඉඳලා අපි ඩියුටි එක හෑන්ඩ් ඕවර් කරලා නෙන්නේ. ඔයා බලන්න. මේක ඔයා බලන්න. ඔයා මේක බලන්න. රයිට් මම ගෙදර යනවා. මොනවා හරි ලොකු ප්‍රශ්නයක් උනේ නැත්තම් සාමාන්‍යයෙන් අනිත් බාර දීලා යන එක්කෙනාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයා කමාන්ඩින් ඔෆිසර් කෙනෙක් හරි ඔයා යම් කිසි ලෙවල් එකකට OC ඔෆ්ස් කෙනෙක් හරි ලෙවල් එකකට ආවට පස්සේ ඔයාට කතා කරලා වාගෙන් අහන්න හැකියාවක් තිබුණා. නමුත් අර මේ මෙන්ටල් ෆ්‍රීඩම් එකක් තුන ෆැමිලි එකට එන්ගේජ් වෙන්නයි ආපහු ඩිසෙන්ගේජ් වෙන්නයි to a certain extent. but then සමහර මම මෙහි ආවට පස්සේ මගේ සමහර මම කරපු රස්සාවල් වලදී මට තේරිච්ච දෙයක් තමයි සමහර තැන්වල ඔපරේෂනල් ෆ්‍රීඩම් එක වෙයි ඩිසිෂන් මේකින් ෆ්‍රීඩම් එකයි තිබුණාට මෙන්ටල් ෆ්‍රීඩම් එක දෙන්නේ නැහැ.
engagement එක disengagement එක කියන එක හම්බෙන්නේ නැහැ. මොකද ඔයාගේ වැඩ කරන විදිහ සමහර වෙලාවට මිනිස්සු දැක්කට පස්සේ මේ රටවල් වල ඒ වගේ දෙයක් වෙන්නේ නැති වුණාම ඔයාව exploit වෙන්න පටන් ගන්නවා. Competence. It happens here because people have never seen how you work. You completely, when you engage. And your focus is completely there. You might start working at 6 o'clock, finish off at around 1, 2 in the night, but you still keep going because that dedication, that focus, that professionalism has been given to you by the Air Force. එතකොට ඒක exploit කරන්න පටන් ගන්නවා maybe at a කියන්නේ niche level company එකක් එහෙම නැත්නම් small business එකක් run කරන කෙනෙක් ගාවට ඔයා join වුණොත් yes they will exploit it. හරිද? එතකොට after a certain time you get fed up. ඊට පස්සේ ඊළඟ එක තමයි සමහර තැන්වල ඔයාට mental freedom එක දුන්නාට සමහර තැන්වල ඔයාගොල්ලෝ operational freedom එක නොදී ඉන්න පුළුවන්. මොකද ඔයාලා මේ UK working experience එකක් නැහැ. නැත්නම් Australia working experience එකක් නැහැ. ඒ working experience එක ඔයා gain කරනකම් we will give you everything but you can't have the operational and the decision making freedom. තේරෙනවද? ඉතින් අර ඒ නිසා අන්න ඒකට තමයි මේ mentally prepare වෙන්න කියලා කියන්නේ. අන්න ඒක තමයි කියලා දෙන්න ඕනේ. සමහර විට තමා කොච්චර අපි අර හරි dominant male product එකක් විදිහටනේ හමුදාවේ ඉන්නේ. මේ මොකද ඒ bravery එක ඒ charismatic leadership එක ඒවා තියෙන්න ඕනනේ හමුදාවක ඉන්නකොට. ඉතින් ඒක මේ to a certain extent it gets challenged. යන්නේ ඒකට prepare වෙන එක මම හිතන්නේ ඊටම වැදගත් මේ mentally, physically and with your family background and all මේ මම හිතන්නේ හැමෝගෙම support එකක් අවශ්‍යයි but තමා ඒකට mentally prepare වෙලා යන එක ඊටම වැදගත් කියන එක තමයි මට තේරෙන්නේ. migrate කරන කෙනෙක්ගේ perspective එක තමයි ඇත්තට දැන් මේක හොඳ කවුරුන්ට එකක් විශේෂයෙන්ම මේ කවුරු හරි ඉස්සරහට migrate කරන්න බලාගෙන ඉන්න දැන් ගොඩක් කට්ටිය ඉන්නවනේ විශේෂයෙන්ම 2022 ගෙන් පස්සේ ඒක වැඩි වෙලා තියෙනවා ලංකාවේ ඉතින් ඒක ඒ වගේ migratory රැල්ලක් ඇවිල්ලා තියෙනවා. රැල්ල. මෙහෙ නම් තියෙන්නේ බොරිස් වේව්. බොරිස් ජොන්සන්ගේ රැල්ල කියලාද මේ කියන්නේ බොරිස් වේව්. නෑ ඒක මේ මිනිස්සු ගොඩක් අසරණ වෙනවා මේ එහෙම වුණාම මම දැකලා තියෙනවා මිනිස්සු සායන අසරණ වෙනවා එකාට මේ උදව් කරගන්නපත් හැකියාවක් නෑ. ඉතින් මේ වගේ රටක මොකද අපිත් එස්ටැබ්ලිෂ් වෙලා නෑනේ to a certain extent නේ. කියන්නේ ඒ නිසා මම කියන්නේ ඒක ප්‍රිපෙයාර් වෙන්න ඕනේ මේ ඊට පස්සේ මිනිස්සු වැටෙනවා මේ මට හම්බෙන ඕනම රස්සාවක් කරනවා කියන තත්ත්වයටත් මිනිස්සු වැටෙනවා. ඒ නිසා මේ මම ඔය ඉන්සයිට්ස් ටික දුන්නේ. දැන් ඕකට මම ඇඩ් කරොත් සරල කියන කාරණාත් එක්ක මම එකඟයි. ඒත් එක්ක මම පොඩ්ඩක් ලඝු කරන්නම් ඔය මේ post retirement preparation කියන එක. ඒක කරොත් ඇත්තටම මේ post retirement preparation කියන එක අපිට කඩන්න පුළුවන් pre retirement stage එක සහ post retirement කියන එක. ඒ pre retirement stage එක ඇත්තටම මම දකිනවා මාස 6ක වගේ කාලයක ඉඳන් අපිට prepare වෙන්න පුළුවන් මේ කියන්නේ whether you are seeking for a second employment whether you are going for a migration කතන්දර ගත්ත පොඩ්ඩක් වෙනස්. මොකද ඊටත් කලින් ඉඳන්ම ඒක ready වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් තියෙනවා ලොකු plan එකකට යනවා අවුරුදු රිටයර්මන්ට් අවුරුදු දෙකකටවත් කලින් වගේ ඒකනේ හිතලා පාරක් ගැන හිතලා තියෙන්න ඕනේ. එතකොට ඇත්තටම මේ ප්‍රී රිටයර්මන්ට් එකේදී අන්තිම මාස 6 වගේ ඉන්ඩිවිජුවල් කොච්චර තමන්ගේ එම්ප්ලොයිමන්ට් රස්සාවත් එක්ක එන්ගේජ් වෙනවද කියන එකත් එක්ක ඔය ප්‍රිපරේෂන් එක හුඟක් ඩයිලූට් වෙනවා. ඒක මට එක්ස්පීරියන්ස් වෙච්ච දෙයක්. දැන් මම රිටයර් වෙච්චි හිටපු තැනත් එක්ක හරි අමාරුයි ඇත්තටම අර මගේ වැඩ ගැන ફોකස් කරන්න වෙලාවක් දෙන්න උදේවරුේ. මොකද මට හුඟක් වෙලාවට මේ එන්ගේජ් අර ලොකු ෂෙඩියුල් එකකට යන්නේ ෂෙඩියුල් එකේ දුවන්න ඕනේ. ඒක මිස් වුණොත් මුළු ප්‍රෝග්‍රෑම් එකම කොලැප්ස් වෙනවා. ඉතින් ඒවත් එක්ක මම ඒකට එන්ගේජ් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන වෙලාවෙන් යම්කිසි කොට්ටාසයක නිදා ගන්න තියෙන වෙලාවෙන් යම්කිසි වෙලාවක් මම ඇදලා ගන්න ඕනේ මේ වැඩවලට. ඒතර එතන පොඩි චැලෙන්ජින් පීරියඩ් එකක් ඔය before the retirement. ඒකත් එක්ක මම ඇත්තට මෙන්ටලි ප්‍රිපෙයාර් වුණෙත් නෑ. අර පළවෙනි මාසේ අද මම රිටයර් වෙන හරි ලීව් ගියා නම් හරි එතනින් ඉඳන් next 1 month very critical. ඔන්න ඔතන තමයි අර psychological dip එක එන්නේ. දැන් ඕක ඕවර්කම් කරේ ඇත්තටම මම අර කලින් කිව්වා වගේ සර් මේ අර සර්ත් කිව්වේ මේ රොෂාන් සර් කියපාර කලින් කිව්වා වගේ අර මේ Tamanට කාලය allocate කරන්න ඕනේ. ඒකෙදි මම ගොඩක් ඔය කර ඉතින් රීඩ් කියවනවා ලියනවා ජර්නලින් ඊට පස්සේ මේ ෆිසිකල් ජොගින් කරනවා ආයි මගේ ඔය ඇකඩමික් පැත්ත පොඩ්ඩක් වැඩි කරගෙන ඒ ලයින් එකේ යනවා. මොකද මම ඇත්තට මේක කරියර් බ්‍රේක් එකක් විදිහට තමයි ගත්තේ. ජොබ් එකක් කරන්න එහෙම ප්‍රිපෙයාර් එකක් තිබ්බේ මගේ ප්ලෑන් එකක් තිබ්බා. ඒ ප්ලෑන් එකේ ඊළඟ ස්ටෙප් එක එනකන් ඉතින් මම නිකන් ඉන්නවා කියන එක තමයි හිටියේ. නමුත් ඒක කියන ද හිතපු තරම් ලේසි නැහැ ඉන්න එක ගෙදරට වෙලා මේ වගේ ප්ලෑන් එකකට නොගියොත් සර පර්පස් එකක් නැතිවීමේ
count sequences එනවා. ඊට පස්සේ ඒ පළවෙනි මාසෙ ඉවරනට පස්සේ එතනින් ඉඳන් 2 to 3 months. අන්න එතනින් ඉඳන් අර ඊට පස්සේ තමයි mentally prepare වුණාට stable වුණාට පස්සේ එතනින් ඉඳන් පුළුවන් whether you are going to seek a second employment or either migration ඒ වැඩ කටයුතුට focus කරගෙන interview preparation jobs වලට apply කරනවා. ඒ අතරතුර ඕවත් කැරි කියනවා. ඉතින් ඒවත් එක්ක යන්න. ඉතින් ඒවත් එක්ක ගිහිල්ලා job එකක් set වුණොත් එතකොට එතනදී ඔය රොෂාන් සර් සහ ශාම් සර් කිව්වේ කාරණාවලට හැඩ ගැහිලා අපි ඒ පාර දිගේ යන්න ඕනේ. එහෙම නැති වුණොත් සර් පොඩ්ඩක් ආයෙර මේ unstable ගතියක් එනවා අපේ ජීවිතවලට. ඉතින් මේ කාරණා ගැන අපි හොඳ awareness එකකින් එන්න පුළුවන් නම් මම හිතනවා ශාම් සර් කිව්වා වගේම එහෙනම් මම ආයේ මේ post retirement එක මුලින්ම පටන් ගන්න තිබ්බා මේ කාරණා ටික කලින් අපිට ඇත්තට දැනගෙන හිටියා නේද? මම හිතන්නේ මේ අපිට මේ සෑහෙන හොඳ insights ආවා. There was a period that I was absent, but I believe that we had a very good insights to how it should be in a pre-retirement session එකකින් සහ ඒ retirement phase එක ගිහිලා post retirement session එකකට යනකොට ඒ තියෙන pressure එක, ඒ තියෙන loneliness එක, ඒ loss of purpose එක කොයි විදිහටද manage කරගන්න පුළුවන්, මොනවද personal experience වෙච්ච කියන එක ගැන මම හිතන්නේ මේ අපි හොඳ discussion එකක් ගියා. ඉතින් finally what's the final quote about it, Kasun? ඒ කියන්නේ as a person who's in Sri Lanka තාම ඔයා employment එකකට ගිහිල්ලා නැහැ. It's been couple of days, couple of months maybe. එතකොට එහෙම බැලුවම ඔයා මොකද ඔයාලට හිතෙන්නේ? ඇත්තටම මේක මම ලින්ක් කරන්න කැමතියි. මම 2021 දී කරා රිසර්ච් එකක් මේ employment preparedness for retirees කියලා. ඒකෙදි මම ඒ employment readiness එක නැත්තම් second career නැත්තම් after retirement life කියන එකට influence කරන කාරණා හතරක් අඳුරගත්තා. ඒකෙදි එකක් තමයි සර් මේ physical and psychological level කියන එකේ individual ගේ retiree ගේ. ඊට පස්සේ personal factors. ඊට පස්සේ whatever the career transition programs or the support given by the institution or the government. Then the self efficacy of the individual. මේ හතරකින් තව චුට්ටක් මම කිව්වොත් ඔය physical and psychological level කියන්නේ individual ගේ තියෙන life satisfactions මොනවාද, aspirations මොනවාද, ඒවත් එක්ක තමයි එයාගේ දිශානතිය හදාගන්නේ කොයි පැත්තටද මෙයාගේ මේ second life එක නැත්තම් post retirement එක අරන් යන්නේ කියන එක. ඊට පස්සේ personal factors වලට આવොත් ඒ individual ගේ තියෙන skill level එක, what are the skills that he could transfer to the next employment or the next career, then the training level he had, then the experience and the exposure that particular individual have had in his career. Career transition programs කිව්වම අත්‍තරම institutional දෙනේවා වෙන්න පුළුවන්. නැත්නම් ඒ individual ඒ transition program එක individual එයාට එකක් set up කරගෙන එයා ඒක follow කරන එක. මොකක් වෙලාවට වෙන රටවල නම් මේ transition programs ලබා දෙනවා. government involvement එකත් එක්ක මම කලින් කිව්වා වගේ අර මේ දැන් එක programs තියෙනවා ඒගොල්ලන්ගේ නිශ්චිත කාලයන් වලදී කරලා ඉවර කරන්න ඕන. ඊට පස්සේ self efficacy කියන එක. ඒ self efficacy කියන්නේ ඇත්තට මේ individual කොච්චරට සාක්ෂරතාවයක් තියෙනවද Tamanට තනියම challenges වලට මුහුණ දීලා next එයාගේ aspiration succeed කරගන්න. ඉතින් ওই කාරණා හතරත් එක්ක බොහෝ දුරට මේ second career එක නැත්නම් අපේ after retirement life එක හුඟක් shape වෙනවා. එතකොට මට අන්තිමට කියන්න තියෙන්නේ අපි retire වෙද්දී mental preparedness එක අපිට තියෙන්න ඕනේ. අපිට එන්න පුළුවන් challenges ගැන අපිට මූලික දැනීමක් තියෙන්න ඕනේ. එතකොට හරි මාර්ගයක් තෝරාගෙන තියෙන්න ඕනේ. අපි මොන මාර්ගෙද අපි යන්නේ? ලංකාවේ ඉන්නවද? රට යනවද? ලංකාවේ ඉන්න නම් මොන වගේ රස්සාවක්ද කරන්නේ? එහෙම නැත්නම් entrepreneur කෙනෙක් විදිහට ඉස්සරහට යනවද? රට යනවා නම් රට ගිහිල්ලා මොකද්ද කරන්නේ? එතනදී කොහොමද අපේ plan එක, action plan එකක් වගේ හොඳ කියන්නේ පොඩි අවබෝධයක් රිසර්ච් එකක් කරලා ඒ ගැන Tamanට තම අවබෝධයක් තියෙන. ඒවා අපි කොච්චරකද ඔක ටෙක්නිකලි කිව්වත් ඔක ප්‍රැක්ටිකලි අපි එළියට දාද්දී සිටුේෂන්ස් වෙනස්, සර්කම්ස්ටැන්සස් වෙනස්. එතකොට අපි ඒවත් එක්ක අපි එන්ගේජ් වෙන විදියවල් වෙනස් වෙනවා. ඔය කියන විදිහට සුන්දරව රේඛීයව ගමන් කරන්නේ නැහැ ඉතින්. what challenges ඉතින් ඒවා සාලරේකීය මාර්ගයක් ඔස්සේ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නැහැ. හරිද? මොකද external forces වලට අහු වෙන නිසා ආයිද මන්දනයක් හෝ තොරණයක්කට ලක් වෙනවාම තමයි. විශේෂයෙන්ම මන්දනයක්. මන්දනයක් තමයි ගොඩක් වෙලාවට.
ගොඩක් කලාට තියෙන්නේ. ඒක ඒක කියන්නේ මෙන්ටල් රෙසිලියන්ස් එක තියාගන්න මෙහෙම වැටුණාට මේක වෙන්නේ తాවකාලිකයි. නමුත් ඔක හැමදාම තියෙන්නේ මෙතනින් අපි ආයේ come back to the normal level කියන එක මේ අර new normal කියන එක අර temporary කියලා අපි ඒක ඔළුවේ තියාගෙන යම් වස්තුවක් මත අසන්තුලිත බලයක් යෙදේ නම් විනා අසන්තුලිත බලය විතරයි යෙදෙන්නේ. ඒ වස්තුව මත හරිද සමතුලිත බල නෙමේ. ඒ නිසා ඒකට රෙඩි වෙලා යන අර ඒ නිසා ඒකාකාරී ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ කවදාවත් ගමන් කරන්න බෑ. ශාම් ඔයාලා මොකක්ද one හිතන්නේ? point Yes. ඒ කාලය තුලදී ෆැමිලි එකෙන් අර හම්බෙන සපෝට් එකත් ඇත්තට මේක ඉන්වැලියබල් එක හුඟක් ඇසලා කිව්වා මට කියන්න බැරුණ ඇත්තට මටත් හුඟක් ෆැමිලි සපෝට් එක හම්බුණා විශේෂයෙන්ම ඔය මෙන්ටල් ඩිප් එක දීද්දී මේ කොහොමද ඒක රෙසිලියන්ස් වැඩි කරගන්න ඇත්තට මේකත් ඒගොල්ලොන්ලා වෙනත් වචනයක් සඳහන් කරනවා. ඒක කියන්න එපා නැත්නම් ඉතින් ගෙදර ගෙදරින්ට ප්‍රශ්න ඇති බෑනේ. වෙන්න පුළුවන් නේ. මොකද වයිෆ් මේ බලුවට පස්සේ හම්බුණා වුණ නැතා ඒක කියන්න ඕනේ හම්බුණා කියලා වෙලා. ශාම් අපි ශාම් පැත්තට හැරුණා. ශාම් ඉතින් වාඩි කලින් කිව්වාගේ මේක it's a very big decision in your life, one of the few major milestones in your life, removing the uniform and stepping into the civilian world. ඉතින් ඒක දැනගෙන ඒ ගමන යන්න, ප්ලෑන් කරන්න, go with a plan. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ if you fail to plan, you're planning to fail. So ඒ කියන්නේ අර මේ වා කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරගම අතරමඟ. නොදැන ගියොත් අතරමඟ. ඉතින් ඒක හරියට දැනගෙන යන්න. ඕකේ ඇත්ත අපි කතා කරා වගේ සෝෂලියන් මෙටියලිස්ටික්ලි අපිට ප්ලෑන් කරගෙන දේවල් හදාගන්න පුළුවන්. නමුත් ඉමෝෂනල් සපෝට් එක අර කිව්වා වගේ ෆැමිලි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් වගෙන් තමයි ගොඩක් දුරට එන්න ඕනේ. ඉතින් තමුන්ගේ ඒ සපෝට් එක තියෙන එක ගොඩක් වැදගත්. තමුන්ට එහෙම සපෝට් එකක් ඕන නම් ඉල්ලන්න. ගොඩක් වෙලාට හිත ඇතුලේ හංගගෙන ඉන්න එපා. ඔය පොඩක් ඉන්ටර්නල් දේවල් වලට කියන ડિප්‍රෙෂන් වගේ පැති වලට යන්න පාර කැපෙන්න පටන් ගන්න. තමුන් ඒවා ඉන්ටර්නලයිස් කරන්න පටන් ගත්තාම ඉතින් ඒ වගේ දේවල්ට උදව් ඉල්ල ගන්න. සහ මේ රිටයර්මන්ට් එක කියන්නේ හැම දෙයකම නැවතීම නෙමෙයි, it's a beginning of a new journey කියන එක මතක තියාගන්න. Because in life you are never too old to start a new page and dream a new dream. So it's ඒකයි. up to you Agreed. how to make the best of the situation for you. So Agreed. මම ඉදන්නේ කවුරු මොන ෆිලෝසොෆර් මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් life එකේ it's never too old to dream new and it's never too old for you to go there. ඒ නිසා මම කියන්නේ life එක challenge එකක් දෙනවා නම් you take it. අර කියනවා වගේ if life gives you lemon make a lemonade. හරිද? ඉතින් ඒ නිසා මේ ඒක ගන්න. ඒක ගැන බය වෙන්න එපා. මොකද මිනිස්සුන්ට විවිධාකාර කතා තියෙන්න පුළුවන්. But before you become a philosopher, try to be rich and then you become a philosopher කියන එක තමයි මගේ ආකියුමන්ට් එක. හරි. noble හරි ඒ නිසා මේ just go for your dream. සේනක මොකද හිතන්නේ? ඇත්තටම මේ ගැන කියන්න ඕන දේවල් ශාම කසුනුයි කිව්වා. මම මේ මෙතනදී පොඩි පොයින්ට්ස් දෙක තුනක් highlight කරන්න. අංක එක තමයි preparedness කියන එක. preparedness කියන එක තියෙන්න ඕන. මොකද ඔයා ඉස්සෙල්ලම ඔයාගේ age කරගෙන ඔයා decide කරනවා නම් ඔයා යන්න. It should not be a haphazard decision first of all. මොකද රිටයර් වෙනවා කියන එක ලියුමක් ලියලා දාලා මේ යනවා කියන එක සහ එහෙම නැත්නම් වෙන රස්සාවකින් අපි දැන් ඉන්න සිටුේෂන් එකේ රස්සාවකින් අද මේක ඇති කියලා හිතලා වෙන රස්සාවකට යනවා කියන එක නෙමෙයි. It's totally different. Yeah. ඉතින් එතකොට මේක it's a big decision as Sham said. ඉතින් ඔයා ඒ decision එක ගන්නවා නම් ඔයා ඒකට prepare වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මොකද කරන්න කියන එක ගැන ඔයාගේ clear view එකක් තියෙන්න ඕන. සහ ඔයා ගාව backup plan එකක් දෙකක් නෙමේ පුළුවන් නම් 100ක් වුණත් කමක් නැහැ. ඒක තියෙන්න ඕනේ. මොකද situation scenarios වෙනස්. මොකද අපි මම අර කලින් කතා කරා වගේ අපි secure environment එකක ඉඳලා insecure environment එකකට යන්නේ. එතනදී anything and everything can happen. අර කිව්වා වගේ අසමමිතික බල ඕන තරම් එන්න පුළුවන්.
මේ රොෂාන් සර් කිව්වා වගේ ඉතින් ඒ හැම දෙයකටම ඔයා ගාව බෑකප් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් plan B එකක් තියෙන්න ඕන. ඉතින් ඒකත් එක්කලා අනිත් පැත්තෙන් ඊළඟ point එක තමයි මම highlight කරන්නේ මේක කසුනුත් highlight කරා the family අනිත් support. එක පුරා මේ එක පොයින්ට් එකක් මට ඔයා ඔය කියපු එකත් එක්ක මතක් වුණා මේ ඔයා රිටයර්මන්ට් එකට පේපර් එක දාන්නේ among others මම කියන්නේ ඔයා රිටයර්මන්ට් එකට පේපර් එක දාන්නේ because you are not scared of a failure. ඔයාට fear of failure කියන ෆැක්ටර් එකෙන් එළියට ඇවිල්ලා ඉවරයි. නේද? මම I'm going to take a new challenge කියලා. new So challenge you have කියන්නේ. showcased your braveness. Yeah. Yes. I'm ready to take this on. comfort zone එකේ එල්ලිමට එළියට අස්සර ගහන එකම it's a big decision. It's a big decision. So might as well. comfort zone එකේ Oh. එළියට ගිහිල්ලා ඉවරයි. So you have taken that challenge. So why fall down? You should not. Fight back hard. That's what military has trained you for. Fight back hard. That's it. ඉතින් ඊළඟට සර් මම අර කියපු කතාව මොකද්ද the family support එක. ඒ කියන්නේ family and friends කියන ඒගොල්ලන්ගේ support එක මොකද මේක හිතනවා හරි මේක හිතනවා නෙමේ සාමාන්‍යයෙන් මේක වෙන දෙයක් family එකකින් සාමාන්‍යයෙන් හිතන්නේ හරි අපේ ගෙදරට අලුතෙන් වැඩකාරයෙක් ඇවිල්ලා කියලා. But it is actually not. Right? let him settle mentally and physically for a while and then make him a labor or servant or whatever. But Yeah. let him prepare first. This is for the spouses and the families of who's gonna retire and especially for this thing. He I needs think, support. yes, he needs support and he needs time to adjust himself. Right? ඒකින්ද ඒ සපෝට් එක මම හිතනවා ගොඩක් වැදගත්. ඉතින් ඔය පොයින්ට්ස් එක තමයි මට අතරම highlight කරන්න තියෙන්නේ. So as I said, I reiteratedly say that it's not just like switching a job. It's switching a life. That's all. Right. මම හිතන්නේ very good final quotes ටිකක් අපෙන් එළියට ආවා. මට කියන්න තියෙන්නේ ඇයි pre-retirement matters කියන එක ගත්තොතින් එහෙම පළවෙනි එක තමයි you need to financially plan your future. එක දෙවෙනි එක plan කරගන්න ඕනේ career transition එක සහ ඒ career transition skill එක plan කරගන්න. තුන්වෙනි එක psychologically prepare වෙන්න. මොකද ඔය අර කලින් කිව්වා වගේ ඔයා ඒ decision එක ගත්තා නම් that's a brave decision. And you're taking it මේ අවුරුදු 20 දී නෙමෙයිනේ ගන්න. You're taking it when you're like 40 years old, 35 years old. ඒ mid range එකේ ගන්න. So you know psychologically එකට prepare වෙන්න. ඊළඟට හොඳට තේරුම් ගන්න leadership transition එකක් තියෙනවා to the civilian sector. ඒගොල්ලෝ වැඩ කරන විදිය වෙනස්. ඒගොල්ලෝගේ ඒ කියන්නේ වාගේ leadership traits එක එතන conflict of interest එන්න පුළුවන්. So you need to plan for it. You need to understand ඒක තේරුම් අරගෙන එළියට යන්න. ඒක තේරුම් අරගෙන work place එකට යන්න, working environment එකට යන්න, තේරුම් ගන්න මෙන්න මේ freedom තමයි වලට තමයි expose වෙන්නේ. ඒ හින්දා exploit වෙන්න එපා. ඊළඟ එක මේ relationship family support කියන එක මම හිතන්නේ තුන් දෙනාම කතා කරා. ඉතින් ඒක මට කතා කරන්න අලුතෙන් දෙයක් නෑ. අර සේනක කිව්වා වගේ the message goes to the spouse as well. There is a weight on him. He had a weight of the uniform. Now he removed it and there is a weight in his heart. So you need to emotionally give him his help. Final එක තමයි post service identity එක build කරගන්න for him. That family support is pretty mandatory මං කියලා එක තමයි මම කියන්නේ. ඒ help එක ඒ support එක දෙන්න. මම හිතන්නේ අද අපි සාහන විද්වත් කතා බහක නිරත වුණා කියලා ඊටාම වැදගත් ඉන්ෆර්මේෂන් ටිකක් එළියට ආවා මේ රිටයරිස්ලා විදිහට post retirement එක handle කරන්නේ කොහොමද pre retirement එකට prepare වෙන්නේ කොහොමද කියන එක ගැන. එතකොට මං හිතන්නේ හතර දෙනෙක්ගේ තමන් ඉන්න පොසිෂන්ස් හතරක ඉඳලා ඉවර වෙලා එකෙනෙක් අර කියනවා වගේ රිටයර් වෙලා කසුන් ලංකාවේ ඉන්නේ. එයා ඊළඟ ස්ටෙප් එක ගන්න බලාගෙන. එතකොට ශාම් ඕස්ට්‍රේලියා වලට ගිහිල්ලා යාගේ ලංකාවේ වැඩ කරලා ඕස්ට්‍රේලියා වලට ගිහිල්ලා ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරලා ඕස්ට්‍රේලියා වලට ගිහිල්ලා යාගේ ඊළඟ ස්ටෙප් එක ගන්න ඉන්නවා.
සේනක උගන්ඩාවලට ගිහිල්ලා මම හිතන්නේ රිටයර් වෙච්ච මොහොතේ ඉඳන් එයා ගිහිල්ලා වෙනම තැනක ෆ්ලයි කරනවා සහ මම UK වලට ඇවිල්ලා වෙනම ලයිෆ් එක එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ හතර දෙනා මේක දැකපු හතර විදිහකට නමුත් අන්තිමට ෆයිනලි එක පොයින්ට් එක ලෙවල් එකක අපි සම් අප් කරා මේ මෙන්න මේක තමයි රික්වයර්මන්ට් එක කියලා. ඉතින් මම හිතන්නේ thank you very much join උනාට ඔය තුන් දෙනාටම මම දන්නවා time management is the biggest issue here because we are at 4 different time zones. හරිද time zone හතරක ඉඳලා හතර දෙනාව එකපාර අල්ලගන්න එක ඉතාම අමාරුයි family commitment එක්ක එතකොට රාජකාරී වැඩත් එක්ක but thank you for your time. එතකොට අපි ඕගොල්ලන්ට කියන්නේ thank you අපි මේක නරඹනවට thank you for your comments, thank you for your likes. තවදුරටත් අපිත් එක්ක රැඳී ඉන්න. තවත් අලුත් එපිසෝඩ් එකකින් අපි හම්බෙන්නම්. තවත් crucial කතාබහකින් ඒ කියන්නේ කාලීන මාතෘකාවක් එක්ක මාතෘකාවක් කතා කරන්නත් එක්ක අපි ඕගොල්ලොත් එක්ක හම්බෙන්නම්. අපිව subscribe කරන්න YouTube එකේ, අපිව like කරන්න Facebook එකේ, අපිව follow කරන්න and thank you very much අපිත් එක්ක හිටියට. අපි Haga Talks